කෝණු හාසෝ මොන හාස්‍යයක්ද? හාස්‍යයක් කියන්නේ හිනාවක්ද? කිමානන්දෝ මොන සන්තෝෂයක්ද? නිච්ඡං පජ්ජලිතේ සති නිරතුරුවම ඇවිලෙමින් සිටින කල්හි ජාති ජරා මරණ රාග ద్వේෂ මෝහ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස කියන මෙන්න මේ මහා ගිනි ජාලාවකින් නිරතුරු ඇවිලෙමින් සිටිනවා. නැවත නැවත ඉපදී මේ සසර සැරිසරනවා කියලා කියන්නේ මහා ගින්නක්. ගින්නක් කියලා කියන්නේ දැවීමක්. ව්‍යාධිය කියලා කියන්නේ ගින්නක්, දැවීමක්. මරණය කියලා කියන්නේ ගින්නක්, දැවීමක්. නැද්ද? මරණය ලඟ වෙනකොට ගින්නක් නෙමෙයිද? දැවෙන්නේ නැද්ද තමයි ඇතුළේ තියෙන්නේ. සාමාන්‍ය අන්ධ ප්‍රත්‍යඥයන්ට මේ දැවීම වැඩි. අන්ධකාරේන ඕනද්දා මේ වගේ අඳුරකින් ගැවසීගෙන සිටින්නේ. බුදුහාමුදුරුවෝ අහනවා මෙසේ රාගාදී 11 ගින්නකින් දැවෙමින් සිටින ඔය ඇත්තන් ආලෝකයක් සොයන්නේ නැද්ද කියලා. ඒ ආලෝකය බුදුදහමෙන් එහාට නැහැ කාටවත්. අනිත් තැන් වලින් අතපත ගාමින් ආලෝකය සොයන්නට ගියාට ආලෝකයයි කියලා හිතාගෙන අඳුරෙන් අඳුරටම පිවිසෙනවා.